දවසක් දරුණු යුද්ධයක් තිබුණු කාලේ තරුණ කෝප්‍රල්වරයෙක් Tamanගේ සගයන්ව බේරගන්න ගිහින් බිම් බෝම්බයකට අහු වුණා. එදා එයාගේ කකුලක් අහිමි වුණා. රටම එයාට සැලකුවේ දෙවියෙක්ට වගේ. මල් මාල දැම්මා, පත්තරවල ගියා. හැමෝම කිව්වේ ඔබ අපේ රටේ වීරයා කියලා. අවුරුදු 10ක් ගත වුණා. යුද්ධය ඉවරයි. මිනිස්සුන්ට වීරයෝ අමතක වුණා. අද එයා සාමාන්‍ය මිනිහෙක්. දවසක් එයාගේ පොඩි දුවව ඉස්කෝලේ ඇරලා එක්කන් එන්න වීල් චෙයාර් එකෙන් පාරට ගියා. එදා මහ වැස්සා. පාරේ වතුර පිරීලා. එයාට වීල් චෙයාර් එක තල්ලු කරගන්න බැරි වුණා. එයා පාර පනින්න වාහන නවත්තන්න අත දැම්මා. එක වාහනයක්වත් නතර කළේ නෑ. සමහර අය වීදුරුව පාත් කරලා බැන්නා. අයුන් එන මිනිස්සු පාර හරස් කරන්නේ නැතුව මඩ වතුර පාරක් වැදිලා දුවගේ සුදු ගවුම කිලිටි වුණා. දුව අඬන්න ගත්තා. තාත්තේ ඇයි මේ අය අපිට මෙහෙම සලකන්නේ? ඔයා නේද මේ රට බේරගත්තේ? දුවගේ ප්‍රශ්නයට තාත්තාගේ පපුව පිච්චිලා ගියා. කකුල් නැති වුණ දවසටත් වඩා එදා එයාට රිදුනා. තාත්තා දුවගේ ඔළුව අතගාලා hina වෙලා උත්තර දුන්නා. දුව යන්නන්න එපා. මම මගේ කකුල් දෙක දුන්නේ අන්න අර අපිට බැරලා යන අයට නිදහසේ බයක් නැතුව පාරේ යන්න පුළුවන් වෙන්නයි. එයාලා අද ඒ නිදහස විඳිනවා දකිද්දි මට දුකක් නෑ දුවේ. මට සතුටුයි. මගේ රාජකාරිය මම හරියටම කළා. ඒ වෙලාවේ පාරේ ගිය බස් එක හිටපු තරුණයෙක් බැහැලා ඇවිත් වැස්සේ තෙමි තෙමීම වීල් චෙයාර් එක තල්ලු කරලා එයාට උදව් කළා. සැබෑ වීරයෝ ඉල්ලන්නේ සම්මාන නෙවෙයි. අපේ ආදරය සහ සහයෝගය විතරයි. ඒ නිසා පාරේදී බස් එකේදී මේ වගේ වීරියක් දැක්කොත් අහක බලන්න එපා. වචනකින් හරි පුංචි ක්‍රියාවකින් හරි ඔබට පුළුවන් විදියට ඔවුන්ට උදව් කරන්න. ඔබේ මේ පුංචි උදව්ව ඔවුන්ගේ කැපකිරීමට කරන ඉහළම ගෞරවයයි.